රුපියල් 51,61,50,000ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශ ගුවන් මගී කාන්තාවක් ගිය මාස 30 වන දින අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 38 හැවිරිදි ඇය ස්වයං රැකියාවක නිරත තායිලන්ත කාන්තාවකි. ඇය එදින පාන්දර 2ට කටාර් රාජ්‍ය දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. ඇය විසින් රැගෙන ගමන් මල්ල තුළ ටෙඩි බෙයා රෙදි වලින් සකස් කර ඇතුළත පැඩින් නමින් පුලින් විශේෂයක් පුරවා සකස් කර සෙල්ලම් බෝනික්කන් තිදෙනෙකු තුළ කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 325ක් බර කොකෙන් මත්ද්‍රව්‍ය කරල් 500ක් සඟවාගෙන පැමිණ තිබුණි. මෙය කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු මත්ද්‍රව්‍ය පාලක අංශයේ උසස් නිලධාරියෙකු පැවසීය. මෙසේ අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය තොගය සහ තායිලන්ත කාන්තාව මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දීමට පියවර ගෙන තිබේ. මෙහි විශේෂත්වය වන්නේ කටුනායක ගුවන් තොටුපළේ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමයි. මෙවැනි තොරතුරු දැන ගැනීම සඳහා ලයිව් බණ්ඩාර YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. Thank you.